ඇමතුමනේ 114ක් තියෙනවා නඩු දැමීම සඳහා. ඒ සඳහා අපි අභාවයෙන් නැත්නම් අපි මන්ත්‍රීතුමාගේ දායකයා මීටින් එකේදී අපිට ෆයිල් 9ක් ගෙනල්ලා දුන්නා. 9ක් විතරනේ 114ක් තියෙනවා. ඒකට 114ටම නඩු දානවා. ඒක ගැටලුවක් කියලා අපිට තියෙනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු නිර්දේශය අවශ්‍ය හින්දා මේක යොමු කරන්න තීරණය කරේ. ඒතර අපි ඇත්තටම අපිට නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් පැවරුනේ අනවසර ඉදිකිරීම කොච්චර. මොකද මේ වෙනකන් අධ්‍යයනයේ කාරණා කිහිපයක් හඳුනගෙන තිබ්බා. අනවසර ඉදිකිරීම කොච්චරක් තියෙනවද කියන එක සහ ඒකේ තත්ත්වය කොයි වගේද කියන එක. ඒතර අපි ඇත්තටම අර ෆ්ලඩ් රිස්ක් එකේම නැත්නම් ගම් වතුර වැඩිම ආපදාවට ලක් වෙන ස්ථාන හඳුනාගෙන ඒකෙන් මේ කියන ප්‍රදේශය කියන්නේ A9 රෝඩ් එකේ කිලෝමීටර් 2.2ක් ඒ කියන්නේ අපේල්කම් බෝඩ් එකේ ඉඳලා 7.90 හන්දියට යනකන් තියෙන කොටස ගත්තා. ඊට පස්සේ දුනුවිල මාර්ගයේ මීටර් 300කට යන ප්‍රමාණය ගත්තා අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් කරන නිරීක්ෂණයන්ට. ඒකෙදී අතරම අපි බිල්ඩින් 222ක් නිරීක්ෂණය වුණා අනවසර ඉදිකිරීම විදිහට තියෙනවා කියන එක. A9 රෝඩ් එකේ 198ක් සහ අකුරණ දුනුවිල මාර්ගයේ ගොඩනැගිලි 24ක්. එතකොට ඊට අමතරව පාතතුංගර ප්‍රාදේශ සභාවට එක ගොඩනැගිල්ලක් අහු වෙනවා. ඒතර මේකේ ඇත්තටම දැන් වර්තමාන තත්ත්වය ගත්තොත් එහෙම 59%ක්ම ඉන්නේ බදු වයිත් කියන්නේ රෙන්ට් එකට ඉන්න අය ඉන්නේ. දැන් කඩන්න යනකොට ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේකේ කොච්චර ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය සහ කොහොමද වර්තමාන තත්ත්වය කියලා. එතකොට 62%ක්ම මේ බිල්ඩින් තියෙන්නේ තට්ටු 2ක් 3ක් වගේ ප්‍රමාණයක තියෙන ගොඩනැගිලි. ඒ වගේම තමයි භාවිතය ගත්තොත් එහෙම 85%ක්ම මානසික භාවිතයේ තියෙන ගොඩනැගිලි. ඒකට අපි අධ්‍යයනය කරන අවස්ථාව වෙනකොට පිටි 195ක්ම අනුමත සැලසුම් නොමැතිව තමයි තිබ්බේ. ඒ අනුව අපි අධ්‍යයනයේ සියලුම තොරතුරු කැටගරයිස් කරා. ඒ කියන්නේ ඇලේ සම්පූර්ණයෙන්ම තියෙන ඒවා සහ ඇලත් ගොඩනැගිලි සීමාවත් අතර තියෙන ඒවා සහ ඇලට ලොකු බලපෑමක් නොවන ඒ කියන්නේ යුරට ආශ්‍රිතව තියෙන ඉදිකිරීම කියලා. ඉක්මනටම පියවර ගන්න ඕන ගොඩනැගිලි 154ක් හඳුනාගත්තා. ඒ කියන්නේ 69ක් අර 222 මේකෙත් අපි පළවෙනි නෝටිස් එකේම නැත්නම් පළවෙනි අපි ලියුම යවනකොට අපිට හරියට පරිශ්‍රයට අහුරු කරගන්න පුළුවන් වුණා 114යි. ඒකට ඒ 114ට පළවෙනි නෝටිස් එකේ අවලා තියෙනවා. ඊට අමතරව බ්‍රිජ් 14ක් සහ ඒ කියන්නේ හයි රිස්ක් බ්‍රිජ් 14ක් සහ සාමාන්‍ය තත්ත්වයේ තියෙනව නම් 5ක් අඳුරගත්තා. සහ මේවා සියලුම දත්ත වෙබ්ගත කරලා තියෙන මේ වෙනකොට. එතකොට දැන් අපිට නඩු දාන්න දැන් සභාපතිතුමා කියවෝ වගේ අර ස්ථාන 14 ඒක ඇත්තටම ගොඩනැගිලි විතරක් නෙවෙයි. ඔය ඒ ලිපිය ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ යෝපිකේ තියෙනවා ගොඩනැගිලි පමණක් නෙවෙයි. අර ඒ පස් කණ්ඩි කැපීම් සහ ඒ වගේ දේවලුත් තියෙනවා. දැන් හැබැයි ගොඩනැගිලි 29ක් මේ තුල තියෙනවා. ඒවට තමයි අනවසර ඉදිකිරීම විදියට ඔය සභාවෙන් නඩු දාන්න ගත්තේ. ඒතර ඒකේ 14ක් අරගෙන 9ක් තමයි අකුරන්ට එන්නේ. ඒ ටිකට නඩු දාන්න සභාව පියවර අරගෙන තිබ්බා. ඊට පස්සේ තමයි අපේ ප්‍රධාන කාර්යාලයට යොමු කරලා අපිට ප්‍රධාන කාර්යාලයෙන් කිව්වේ මේක අදාළ ආයතනත් එක්ක කතා කරලා ඇලේ පළල සහ ඊතුරු දේවල් ගැන හරියටම තීරණය අරගෙන නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න කියලා. ඒ අනුව තමයි අපි ස්ටියරින් කමිටි එකක් පිහිටවගෙන අර අපිට අවශ්‍ය ලීගල් යන්න අවශ්‍ය වෙන කරුණු කාරණා කිහිපය සම්බන්ධයෙන් තීරණයක් ගන්න සාකච්ඡා කරේ. ඒතකොට ඒකෙදි 2023 කරපු සර්වේ එකකදී කළා දෙන ඇලේ පළල 40 තියලා මේකට DCC තීරණ අනුමැතියත් ඇවිල්ලා DDC අකුරණ DCC තීරණය ඇවිල්ලා තියෙනවා 40ට ඇල පළල නිර්ණය කරන්න කියන එක. ඒ අනුව අර කලින් හඳුනාගත්ත ස්ථාන අපි බැලුවාම ඇත්තටම 150කට එහා ඔක්කොම ඇලේ තමයි තියෙන්නේ. මැන්ලා මෙෂර් කරලා බැලුවාම. ඒතර අර කොටසක් කඩනවයි කියන එක ප්‍රායෝගික නොවන බව අපිට තේරුම් ගත්තා. මොකද කොටසක් කැඩුවොත් තියෙන බිල් එක සම්පූර්ණයෙන්ම අන්ස්ටේබල් වෙනවා. එතකොට ඒකත් එක්ක අපි ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගත්තා ඉස්සරහට අපි කොහොමද කරන්න ඕන මේක කියලා. හැබැයි අපි ඒක ප්‍රාදේශීය සභාව තමයි මේකේ ප්‍රධාන වගකීම දැරිය යුතුයි කියන තැන තමයි අතරම අපි ඉන්නේ. මොකද අපි ඒගොල්ලන්ට අපේ බලතල පවර්ලා දීලා තියෙනවා 23 අපේ චක්‍රලේඛානුව. ඉතින් ඒක නිසා අකුරණ ප්‍රාදේශීය සභාව විතරක් නෙවෙයි මෙතන ප්‍රාදේශ සභා තුනක් සම්බන්ධ වෙනවා අර පළවෙනි ක්‍රිටිකල් ලිස්ට් එකේදී. ඉතින් ඒ සියලු ප්‍රාදේශීය සභා මේකට ඒකාබද්ධ වෙලා ඒකට කටයුතු කරන්න ඕනේ කියන එක. ඒකෙදිස අපිට
DCC approval එක ඇත්තටම අවශ්‍ය වෙනවා අර කලින් ඇලේ පළල සම්බන්ධයෙන් නිර්ණය කරපු 40 කියන සීමාවේ ඉඳලා ඉස්සරහට යනවා කියන එකට. ඒ වගේම තමයි මේකේ කොස්ට් එක ගත්තොත් එහෙම කියන්නේ අදට වර්තමාන තත්ත්වය ගත්තොත් එහෙම ඔය බිල්ඩින් ටික ඔක්කොම අයින් කරන්න බිලියනයකට එහා කොස්ට් එකක් යනවා. ඒක මම හිතන්නේ අපිට නාගරික සංවර්ධන අධිකාරිය විදිහට අපිටවත් ප්‍රාදේශීය සභාවටවත් දරන්න බැරි කොස්ට් එකක්. ඉතින් ඒක නිසා ඒකට අපිට රජයේ ඒක ට්‍රෙෂරි ෆන්ඩ්ස් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අර මම කලින් කිව්වා වගේ අර ක්‍රිටිකල්ම 29ට අදාළ ටික සහ ඒ 14 අඳුනාගත්ත ක්‍රියාකාරකම් ටික අදාළ පළාත් පාලන ආයතනයේ සිද්ධ කරන්න ඕනේ කියන එක. ප්‍රශ්න අපිට තියෙන එතන ඒ හින්දා තමයි අපි තීරණය ගත්තේ. දැනටම අපි පවරලා තියෙන නඩුව මම හිතා එක නඩුවකට සාමාන්‍යයෙන් මේ වෙනකන් තව තීන්දුව ආවන ලක්ෂ 20කට වඩා විහිදම් කරලා තියෙනවා. පාලන ආයතන තුනකුත් මේකට සම්බන්ධ නිසා හැමදෙස්සෙම මේ ඔබතුමාලා වෙනකට අහු වෙන්නේ. මේක වැඩි බාරේ දෙන්න අකුරන නිසා තුනකුත් සම්බන්ධ නිසා ඒ තුනයි UD එකයි ඊළඟට පළාත් දුම්බරයි පූජා පිටියයි. අපිට පුළුවන් මේ පාර බජට් ප්‍රොපෝසල් එකකට දාන්න. UD පාර මේ පාරකට කලින් UD එකට අමතරව දැන් ඉඩම් ගොඩකිරීමේ ආයතනය SLRDC එක ඒක තමයි මේකේ විශේෂ දැනුම තියෙන ආයතනයේ ගම්වතර පාලනය පිළිබඳව. ඉතින් ඒගොල්ලන්ගේ සත්‍යතා වාර්තාවක් අරගෙන UD එකට එකතු වෙලා ඒත් එක්කම ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එක දායත් දැන් ඒගොල්ලෝ තමයි මේකේ හරියට රක්ෂිතය පිළිබඳ තීරණය ගන්නවා. මොකද මේ පිඟාවේ රක්ෂිතය පිළිබඳව හරි තීරණයක් තාම නැහැ. මේකේ අනතේ තියෙන්නේ අඩි 20ක් කියලා. අඩි 20 අපි අනුගමනය කරන්න ගියා නම් මුළු අකුරණ නගරේම නැති වෙනවා. අඩි 40. ඔව්. අඩි 40. ඔව්. ඒ ප්‍රශ්නින්ද මෙතුමාගේ සභාපතිතුමාගේ යෝජනාවක් තිබුණා. මේක මහවැලි අධිකාරියට පවරන්නයි කියන පිටාවේ මේ පාලනය. එහෙම පාලනය පැවරුවා නම් මහවැලි අධිකාරිය යටතේ බලතල තියෙනවා කරන්න. ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් බලතල අඩුයි. ඉතින් ඒවා සැලකිලිට ගන්න ඕනේ. ඒ වගේ මේ සංකීර්ණ ප්‍රශ්නයක් මම යෝජනා කරනවා. අපි මේ නොයෙකුත් ආයතන එකතු කරනවා. විශේෂයෙන්ම ඉඩම් ගොඩකිරීම ආයතනය, නාගරික සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය, ඒ වගේම ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට්, මහවැලි ඔතොරිටි ඔක්කොම එකතු කරලා අපි යම් ඒකාබද්ධ තීරණයක් ගන්න ඕනේ. මොකද මේක තිරසාර ප්‍රශ්නයක්, තිරසාර විසඳුමක් හරහා යන්න නම් ගොඩනැගිලි ඉවත් කිරීම විතරක් නෙවෙයි මේකේ ප්‍රශ්න. දැන් යනවා කල්ලිලලා අනුභාග විතර යනවා නියෝගයට. අර මං කියපු එක කණු දාති තමයි නඩුව දැම්මේ. නියෝගය එනකොට අවුරුදු 5ක් ගිහිල්ලා තට්ටු 4ක් හදලා ඉවරලා. දැන් නියෝගය හම්බෙන්නේ තට්ටු 4ම කඩලා අයින් කරන්න. කඩලා අයින් කරන්න. අනේ අකුරම කරත් ඇත්තටම වෙලා තියෙන අනුභව ප්‍රායෝගික තත්ත්වේ. ඒ වගේ අවස්ථාවේදී උසාවියේ නියෝගයක් ගන්න පස්සේ පිටි හදන්න බැහැ කියලා. නඩු ඉවරනකම් පිටි හදන්න බැහැ කියලා. ඒක තමයි සර් අපි පනතයකදී අපි ඇත්තටම ඉල්ලන්නේ හදන්න පටන් ගන්න. ඉන්ජෙක්ෂන් ඕඩර් ගන්නවානේ. ඉන්ජෙක්ෂන් ගන්න බෑ පනත. අධිකරණය තමයි නඩු පවරන්න ඕනේ අනත ප්‍රකාරව. ගන්ති අතුරත් කළා නම් පනතට ඉන්ජෙක්ෂන් වල ගන්න පුළුවන් කියලා. ඒ වගන්ති අතුරත් කරලා දෙන්න මේකේ මේ අර తాවකාලික තහනමක් ගන්න පුළුවන්. උද්ඝෝෂණයක් කරද්දී තහනම් නියෝගය කරන් යනවා වගේ අනවසර යටිලියුම් පටන් ගන්න වෙලාවෙම තහනම් නියෝගයක් උසාවියට ගිහිල්ලා අරගෙන ඉන්න පුළුවන් නම් අනවසරයව ගොඩාක් නවත්ත ගන්න පුළුවන් පටන් ගන්න වෙලාව. ඒක තමයි පනතේ නැති සෙල්ලම්. දැන් අපිට මොකක්ද කියන්නේ? අපිට මොකද සම්මත කරන්නේ එනකම් මොකක්ද කරන්නේ? ඒ ආයතන තම තමන්ගේ කාර්ය කරන එක තමයි තියෙන්නේ. ඒව වෙලා නැති කමෙන් වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා වගේ තියෙන්නේ. තම තමන්ගේ බලතල ඒ ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කරලා නැහැ කියලා එකක් හිතෙනව නේද? නීති අර ප්‍රශ්න තියෙනවා ඒක අපිට හදාගන්න පුළුවන්. නමුත් ඒක අර අඩි 40 කතාවට අපි එකතු වෙනවා. හරි විද්‍යාත්මක දෙන එකකටනේ අපිට එකතු වෙන්නේ අපිට තේරෙන්නේ නැහැ. කවුරු හරි යම් පදනමක් සහිතව ඉදිරිපත් කරන යෝජනාවට එකතු වෙන්න තියෙනවා.
ඒක ගරු සභාපතිතුමා මේ පිඟාවයට රක්ෂිතයක් ඉම තමයි අපිට තියෙන ගැටලුව දැනට. එතකොට අඩි 40 දැනට අපි ඉදිකිරීම වලට ලබා දෙන්නේ නැහැ. අඩි 40 සීමාව අවමේ පවත්වා ගන්න කියන එක දැනට යනවා. ඒකට අපිට නීත්‍යානුකූල භාවයක් හරි ලබා දුන්නා නම් අපිට හොඳයි මේ සම්බන්ධීකරණ කමිටුවෙන්. ඉදිරියේදී පිඟාවය රක්ෂිතය ගැසට් කර ගන්නකම් විධිමත් ආයතනයකට පවරලා විධිමත් රක්ෂිතය ගැසට් කර ගන්නතුවක්වත් නැවත ඉදිකිරීම කිරීම අඩි 40 සීමාව තියාගන්න කියලා සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් ලබා දෙනවා නම් තමතුමා මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න දැන් නෑ මේකයි අපිට මූල්‍ය ප්‍රශ්න තියෙනවා. ඒතර ඒකනේ මම මහසභාවට දාලා මේක විමසලා තමයි අපි නාගරික සංගঠন අධිකාරියට මේක අපි ඒ ලිපිගොනු ටික හදලා එව්වේ. අපි කොතන කියන කතා කරන්නේ පරණ කේස් හදපු එක ගැන. ඉතින් ඒක කතා කරදී අලුතෙන් හැදෙනවනේ. ඒකවත් අපි නතර කරන්නේ නැහැ. කොතනවත් ස්ටොප් එකක් නැහැ. කොතනවත් නතර කරගෙන මේක කතා කරනවා නම් කමන්නේ. තව අවුරුදු 10ක් අපි මේක පරිශීලනය කරද්දී මොනවාරි කල්පනා කරත් කමන්නේ. දිගින් දිගට මේක වර්ධනය වෙලා යනවානේ. කාටවත් මේක නීති මාර්ගයේ ක්‍රියාත්මක කරන්න බෑ කියලා. එතකොට දැන් අනවසර මේක දෙන්නේ මේ අවසර දෙන්න අවසර ඉස්සරේ රෑ වෙලාවේ නිවාඩි වෙලාවේ තමයි හදන්නේ. දැන් ඇයි පිට ඒ ඉඳලා හවස වෙනකන් අනවසර ඉදිකිරීම හදනවා කාටවත් මේක ලෙක්ෂන් ගන්න බෑ කියලා. ඒකට ආන්දෝලක අපි ඉන්නේ මොනවටද? මේක නතර කර මේක අකුරන්නේ විතරද මේක තියෙන්නේ? බීඩි ප්‍රශ්න තියෙන්නේ. රටේ හැමතැනම තියෙනවනේ හැමතැනම නීති මාර්ගයේ ක්‍රියාත්මක වෙනවනේ. තහනම් නියෝගයක් ගන්න බෑ. තහනම් නියෝගයක් ගැනීමේ හැකියාව තියෙනවා නම් ඇත්තටම ඒ වගේ ඉදිකිරීම කරන්න බෑ. අපිට ඒක නතර කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි ඇත්තටම සංශෝධන ඉල්ලලා අපේ නාගරික සමාජිකාරී අනවසර ඉදිකිරීම සම්බන්ධ සංශෝධන ඉල්ලලා මේ වෙනකොට අපි ඉදිරි කරලා තියෙනවා. ඒක අපිට ඇත්තට මේ සංශෝධනය එනවා නම් අපිට ඔය සම්බන්ධ කටයුතු කරන්න පුළුවන්. කඩිනමින් තීරණයක් ගන්න පුළුවන්. ඕක මෙහෙට විතරක් නෙවෙයි හැමතැන ලංකාවේ හැමතැනම තියෙන ප්‍රශ්නයක්. දේශපාලන විදිහට මේක කියන්න ගමු නිලධාරී විදිහට ඕගොල්ලෝ මේක මොනවද ක්‍රියාත්මක කරන්න ඕනේ මේක වෙන්නේ. ඉතින් දෙමුත් හදන්නේ නැද්ද කියලා කවුරුහරි අකුරණ කියන මේකේ සම්බන්ධ වෙන ආයතන වල. දෙයින් බීජ හදන්නේ නැද්ද කියලා හදනවනේ දෙන අනවසරයි.